සුබ දවසක් ඕර්ගෑනික් පරිවර්තන හදාගන්න විදිය ඔළුවට එන්න නැද්ද? නැත්නම් විභාගයේ ළඟයි ප්‍රතික්‍රියා ටික මතක් කරගන්න විදියක් හොයනවද? එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. මුලින්ම ඇල්කේන ද්‍රව්‍යතාවයෙන් අඩුම නිසා එක් ප්‍රතික්‍රියාවයි තියෙන්නේ. ඒ තමයි ක්ලෝරීනීකරණය නැත්නම් මුක්තකන්දක ප්‍රතික්‍රියාව. ඇල්කීන මේකේ නම් ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා. දැන් තමයි ගේම් එක පටන් ගන්න. HC ආකලනය, සල්ෆියුරික් ආකලනය, සිසිල් ක්ෂාරීය KMNO4 ප්‍රතික්‍රියාව. අපි මේ බරපතල වචන අයින් කරලා ඒවත් එක්ක කොහොමද නම් ඇවිල්ලා තියෙන්නේ කියලා බලමු. H-TEX ආකලනය. X කියන්නේ 17 වන කාණ්ඩයේ Cl, Br, iodine. උදාහරණයකට පහත HX ආකලනය බලමු. ද්විත්ව බන්ධනය බිඳිලා H හා Br සම්බන්ධ වෙලා තියෙනවා. කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් අඩු කාබන පරමාණුවට තමයි Br සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒත් ද්විත්ව බන්ධනය අනික් කාබන පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක තමයි මාකෝනිකොෆ්. ප්‍රතිමාකෝනිකෝස් කියන්නේ මන් දැන් කියලා දුන්න එකේ අනිත් පැත්ත. එකට හැබැයි පෙරොක්සයිඩ් දාන්න ඕනි. HX ආකලනය ඉවරයි. දැන් Br2 ආකලනය බලමු. Br2 ආකලනයේදී ෆයි බන්ධනය බිඳී Br සම්බන්ධ වීම සිදුවේ. ඊළඟට බලමු සල්ෆියුරික් ආකලනය හෙවත් ජල විච්ඡේදනය. පරිවර්තනයක තිබුණොත් ප්‍රාථමික ඇල්කීන ප්‍රාථමික ඇල්කොහෝල බවටද, පරිවර්තනයක තිබුණොත් ද්විතීයකි ඇල්කීනයක් ද්විතීයකි ඇල්කොහෝලයක් බවටද, පරිවර්තනයක තිබුණොත් තෘතීයකි ඇල්කීනයක් තෘතීයකි ඇල්කොහෝලයක් බවට මේ ක්‍රමයෙන් හදාගන්නත් පුළුවන්. පහත උදාහරණය බලමු. ඇල්කේනය සිසිල් සාන්ද්‍ර KMNO4 සමග අම්ලයක් හරි ජලය දාලා රත් කරොත් අදාළ ඇල්කොහෝලය ලබා ගන්න පුළුවන්. උත්ප්‍රේරිත H2 ආකලනය හෙවත් හයිඩ්‍රජනීකරණය. මේක නම් වැදගත්වගේම ලේසි. ෆයි බන්ධනය බිඳිලා හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. වැදගත්කම තමයි ඇල්කීනයකින් ඇල්කීනයක් බවට පත් කරන්න පුළුවන් එක. අන්තිමට කතා කරන ඇල්කීන බල ප්‍රතික්‍රියාව. සිසිල් තනුක ක්ෂාරීය KMNO4 ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව ඇල්කීන හඳුනා ගැනීමක් පහවිත කරනවා. හේතුව මේකට දාන KMNO4 MNO2 බවට පත්වන අතර එවිට දම් පැහැය සිට දුඹුරු පැහැයට හැරි. මේකේදිත් ෆයි බන්ධනය බින්දී ඩයූල් සම්බන්ධ වීම සිදුවේ. දැන් බලමු ඇල්කයින ප්‍රතික්‍රියා. මේක නම් Br2 ආකලනය, HX ආකලනය, ජලය ආකලනය, අග්‍රස්ත ඇල්කයින ප්‍රතික්‍රියා ටික විතරයි තියෙන්නේ. මුලින්ම බලමු Br2 ආකලනය. මේකේ ෆයි බන්ධන දෙක බින්දී Br සම්බන්ධ වීම සිදුවේ. ජලය ආකලනය මේකේ නම් ස්ටෙප් දෙකක් තියෙනවා. මේකේ පළමු පියවරේදී ඊනෝලය සෑදෙන අතර දෙවැනි පියවරේදී ඊනෝලයන් ජලය ඉවත් වෙලා ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් බවට පත්වනවා. එතයින් වලින් විතරයි ඇල්ඩිහයිඩ් හැදෙන්නේ. මේ ප්‍රතික්‍රියාව එකපාර ලියාගන්න ලේසි. මොකද එතයින් හැර අනෙක් ඇල්කයින වල තෘතීක බන්ධනයේ කාබන් පරමාණු දෙකෙන් එක් පරමාණුවට ඔක්සිජන් සම්බන්ධ වන අතර අනෙක් පරමාණුවට හයිඩ්‍රජන් දෙක සම්බන්ධ වේ. හැබැයි මේ ක්‍රමය සම්මත ක්‍රමයක් නෙවෙයි, මතක තියාගන්න විතරයි මේක හොද. ඊළඟට උත්ප්‍රේරණ H2 ආකලනය හෙවත් හයිඩ්‍රජනීකරණය. මේකට හැබැයි H2 සමග පැලඩියම් බේරියම් සල්ෆේට් හා ක්විනෝලීන් දාන්න ඕනි. එවිට ඇල්කීන ලැබේ. මේ ඇල්කයින වර්ගයක් වන අග්‍රස්ත ඇල්කයිනවල ආම්ලිකතා පරීක්ෂණ තියෙනවා. මේකෙදි වෙන්නේ අග්‍රස්ත ඇල්කයිනයේ තිබෙන හයිඩ්‍රජන් ඉවත් වෙලා ප්‍රතික්‍රියාවට දාන සංයෝගය කැටායනය ඇල්කයිනයට සම්බන්ධ වීමයි. මෙහි පවතින සංයෝග කැටායන හා හයිඩ්‍රජන් ඉවත්වීම පෙන්නුම් කරලා තියෙන විදිය බලන්න. දැන් ඇල්කොහොල HX ආදේශ බලමු. මුලින්ම HCl ප්‍රතික්‍රියාව. ඒකට ලූකස් පරීක්ෂාව කියලත් කියනවා. මෙහෙමයි ප්‍රාථමක සිට තෘතියක දක්වා
ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිවීම ගැන තියෙන පරීක්ෂණයක්. එලෙස තමා HBr හා HI සිදුවේ. ඊළඟට PCL3 හා PCL5 ප්‍රතික්‍රියා. මේ ඉවත්වීමේ ප්‍රතික්‍රියාවෙන් ඇල්කේන හදාගන්න පුළුවන්. දාන්න ඕන සාන්ද්‍ර H2SO4 හෝ නිර්ජලිය Al2O3. ඇල්කොහොල ඔක්සිකරණය. මේකෙදි මතක තියාගන්න ලේසි ප්‍රායෝගික මයින්ඩ්මැප් එකක් හදමු. බිත්තර ඔම්ලට් ආකාර දෙකකට හදන්න පුළුවන්. පළවෙනි හදන ක්‍රමය තමයි බාගෙට හදන ඔම්ලට්. දෙවැනි ක්‍රමය තමයි හොඳට බැදුණු ඔම්ලට්. ඊකා දැන් අපි අපේ ප්‍රතික්‍රියාවට දාලා බලමු. මේකේ විදියට ඇල්කොහොලේ භාගයට බදින්න පුළුවන් PCCට හොඳටම බදින්න පුළුවන් H+KMnO4 හරි H+K2Cr2O7 හරි වෙන්න ඕනි. එතකොට ප්‍රාථමික ඇල්කොහොල වලට විතරයි මේක කරන්න පුළුවන්. ද්විතීක වලට දැම්මොත් මේවායින් මොකක් හරි කීටෝන විතරයි එන්නේ. ද්විතීක වලට දැම්මොත් මොනවත් හැදෙන්නේ නැහැ. Aldehyde HCN ආකලනයෙන්. කීතෝනවල HCN ආකලනය. Aldehyde Grignard සමග ප්‍රතික්‍රියාව. කීටෝන් ග්‍රීනාඩ් සමග ප්‍රතික්‍රියාව. ඔයාලා මෙතන ඉදලා මම ඇල්ඩිහයිඩ් වල ප්‍රතික්‍රියාව ලියනකොට පෝස් කරලා කීටෝන වල ප්‍රතික්‍රියාව තනියෙන් ලියන්න. විශේෂ තැනකදී ඇල්ඩිහයිඩ් හෝ කීටෝන එක ප්‍රතික්‍රියාවට තිබෙනවා. මම සඳහන් කරනවා. රේඩී ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාව බලමු. ඇල්ඩිහයිඩයේ හෝ කීටෝනයේ කාර්බන් සම්බන්ධ ඔක්සිජන් ගැලවී හා 2,4-DNP වල නයිට්‍රජන්ට සම්බන්ධ හයිඩ්‍රජන් ගැලවී සම්බන්ධ වීම සිද්ධ වීම. ස්වයං සංගණනය සොඩියම් හයිඩ්‍රොක්සයිඩි ප්‍රතික්‍රියාව. මේකේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය බලමු. මේ ප්‍රතික්‍රියාව ලියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. CO බන්ධනය අසල C පරමාණුවට ඍණ ද්‍රව්‍යතාවයක් ලැබේ. එම ඍණ ද්‍රව්‍යතාවයෙන් ඒ අසල තිබෙන අනෙක් ඇල්ඩිහයිඩය CO බන්ධනයට පහර දේ. එවිට පහත පරිදි ලියාගන්න පුළුවන්. ඔක්සිජන් වල ඍණ ද්‍රව්‍යතාවය ඉවත් කරන තලය පවතින හයිඩ්‍රජන් සම්බන්ධ වේ. එතකොට මේ ප්‍රතික්‍රියාවට ඕනම ඇල්ඩිහයිඩයක් කීටෝනයක් දුන්නොත් CO බන්ධනයට සම්බන්ධ කාර්බන් පරමාණුව හා අනෙක්හි පවතින CO බන්ධනය කාර්බන්ට සම්බන්ධ වෙලා එහි පවතින ඔක්සිජන්ට හයිඩ්‍රජන් සම්බන්ධ වේ. ක්ලෙමන්සන් ඔක්සිහරණය. සිංක් සංරසය හා සාන්ද්‍ර HCl දැමු විට එල්කේන් ලැබේ. ඔක්සිහරණය. ලිතියම් බ්‍රෝමෝහයිඩ්‍රේට් හෝ සෝඩියම් බ්‍රෝමෝහයිඩ්‍රේට් දැමු විට ඇල්ඩිහයිඩයෙන් හෝ කීටෝනයෙන් ඇල්කොහොලා ලැබේ. කාබොක්සිල් අම්ලවල ප්‍රතික්‍රියා. PCl3 PCl5 ප්‍රතික්‍රියාව. මෙහිදී කාබොක්සිහි හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ඉවත් වී क्लोराइड कांडे संबंध वे। PCl
PCl3 හි බල්ල ලෙස H3PO3 ලැබෙන අතර PCl5 හි බල්ල ලෙස POCl3 HCl ලැබේ. ලිතියම් බ්‍රෝමෝහයිඩ්‍රේට් ඔක්සිහරණය එවිතා ඇල්කොහොල ලැබේ. අම්ල හේලයිඩ් වල් ප්‍රතික්‍රියා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අම්ල හේලයිඩ් වලින් කාබොක්සිල් අම්ලය ලැබේ. ජලය දැමු විටද එලෙසටම ලබාගත හැක. අම්ල හේලයිඩ් සමග අමෝනියා වල ප්‍රතික්‍රියා එවිට අමයිඩ් ලැබේ. අම්ල හේලයිඩ් ප්‍රාථමික ඇමීන සමග ප්‍රතික්‍රියා එවිට ද්විතීයක ඇමයිඩ ලැබේ. එස්ටර වල තනුක අම්ල සමග ප්‍රතික්‍රියා එස්ටර ග්‍රීනාඩ් සමග ප්‍රතික්‍රියාවක් එවිට ත්‍රිතීක ඇල්කොහොල ලැබේ. ලිතියම් බ්‍රෝමෝහයිඩ්‍රේට් ඔක්සිහරණය එවිට ඇල්කොහොල් ලැබේ. ලිතියම් බ්‍රෝමෝහයිඩ්‍රේට් ඔක්සිහරණය ප්‍රතික්‍රියා ඇමින ඇල්කෙල් හෙලයිඩ් දැමූ විට ද්විතීයක ඇමිනාද ඉන් පසුව වැඩිපුර ඇල්කෙල් හෙලයිඩ් හමුවේ තෘතීයක ඇමිනාද සෑදේ. තවදුරටත් ප්‍රතික්‍රියාවෙන් චාතුර්ථ ඇමෝනියම් ලවණය සෑදේ. ඇමීන ඇල්ඩිහයිඩ් හා කීතෝන් මගින් ඉමීන සෑදේ. ප්‍රාථමික ඇමීනවලට අම්ල හේලයිඩ් දැමූ විට ඇමයිඩ් ලැබේ. ප්‍රාථමික ඇමීනවලට සොඩියම් නයිට්‍රේට සමග තනුක HCl දැමූ විට ඩයිසොනියම් ලවණ ලැබේ. එයට ජලය දැමූ විට ප්‍රාථමික ඇල්කොහොල ලැබේ. මේ තියන්නේ අටවෙනි ප්‍රශ්නය. ඔයාලට පුළුවන් මේක පෝස් කරලා ලියාගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එක ගහලා මන් විසදන විදියට විසදන්න පුළුවන්ද බලන්න. දැන් මුලින්ම බලමු ප්‍රතිකාරක ටික. අනුක H2SO4 වලින් හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩයක් හරි හයිඩ්‍රජන් සම්බන්ධ කරන පුළුවන්. මැග්නීසියම් වියලි ඉතර වලට කාබන් කාණ්ඩ දෙකක් සම්බන්ධ කරන පුළුවන්. PBr3ට BR සම්බන්ධ කරන පුළුවන්. PCCට ඇල්කොහෝල් ඇල්ඩිහයිඩ් බවටද ඇල්ඩිහයිඩයක් කාබොක්සිලික් අම්ල බවටද පත් කරන පුළුවන්. දැන් පරිවර්තනය බලමු. Q කියන කෙනාත් තෑන් දෙකක ඉන්නවා. Q කියන කෙනාත් Qට අනෙත් කෙනාත් කාබන් කාණ්ඩයක් වෙන්න ඕනි. කාබන් කාණ්ඩ සම්බන්ධ කරනේ ග්‍රීනාඩ්ගෙන් වෙන්න ඕනි. ඕනේ නම් තව ක්‍රමයක් තියෙනවා Q හොරා අල්ලගන්න. ඇත්තම කිව්වොත් ක්‍රම දෙකක්. එක තමයි Sට පස්සේ සංයෝගය බලන්න. මෙතන විදියේ කාබන් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. දෙවෙනි හෝඩුවාව තමයි Q දාලා තියෙන T වලින් පස්සේ ප්‍රතික්‍රියාව මෙතනොල් විදියේ කාබන කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි බලමු ඉස්සරහට. ග්‍රීනාඩ් හදන්න දෙකට දාන්න ඕනි මැග්නීසියම් වියලි ඊතර. P ඇල්කිල් හෙලයිඩයක්. එක තමයි PBr3. මේකේ පිස්සු නටපු R හා S කවුද කියලා බලමු. Q හොරා ගනුදෙනු කරන සෙට් එක තමයි ඇල්ඩිහයිඩ කීටෝන ටෙස්ටර්. මේකේ එස්ටර හදන ක්‍රමයක් නැති හන්ද එයා වැඩක් නැහැ. ප්‍රාථමික ඇල්කොහොල වලට විතරයි ඇල්ඩිහයිඩ හදන්න පුළුවන්. 3 PCC, R තමයි ඇල්ඩිහයිඩ, S තමයි
ඔක්සිජන්ට MgBr සම්බන්ධ වූ විට සෑදෙන සංයෝගය වේ. ඊට පස්සේ තැනුක H2SO4 දාන්න තියෙන අන්තිම සංයෝගයතු තව පියවර 3යි. බලන්න IQ දාලනේ I කලින් කිව්වා එකම ඇප්ලයි කරන්න තියෙන්නේ. මේ පාර ද්විතීයක ඇල්කොහොල ඒකට PCC දාන්න එවිට කීටෝන් ලැබේ. ග්‍රීනාඩ් දැමීමෙන් අතරමැදියත තනුක H2SO4 මගින් අවසාන සංයෝගය ලැබේ. පාඩම තේරුණා ඇති කියලා හිතනවා. මතක ඇතව පාඩම හොඳයි නම් කමෙන්ට් කරන්න. අමාරු පාඩමක් තියනව නම් කමෙන්ට් එකක් දාන්න. සබස්ක්‍රයිබ් කරලා ළඟදීම එන ඊළඟ පාඩමකට සුදානම් වෙලා ඉන්න. නැවත හමුවනුතුරු සුබ දවසක්.